කණ්ඩායම වෙනුවෙන් ගයන අවසන් ගීතය. Kumali, Madumal Kumali, Tarahindi, Mage Kumari Ay, Ekale Mage, Hamuvan Asai. Manikase dinise dabale Rosa peti vage detul mansinase nainanil manikase dinise dabale diya allamage diguvaralake hamvan yaliyen mage kumali aaye Ekale mage hamuvan asai Sita kanui Yuvalase liyabe katave Sita kaduime Turulu vulu vilase Isurumoni yuvalase liyabe katave Langa inne mage peredaka vage Atamen aragan mage kumari aaye Ekale vage hamuvan asai sende velave mage sukumali madumal kumari tarahinde mage kumari aaye ekale vage hamuvan asai බැන්ඩික්ස් කණ්ඩායමේ අවසන් තරඟ වැදීම වෙනුවෙන් ලකුණු සටහන් වෙනවා මෙන්න මේ ආකාරයට. මේ තමයි අද දිනේ තරඟ නොඅදින කණ්ඩායම් නායකයින්ගේ අවසන් තරඟ වැදීම වෙනුවෙන් බැන්ඩික්ස් කණ්ඩායමේ ලකුණු ලබා දෙන්න. ඔව්. අවසන් තරඟ වැදීම වුණත් ඔබේ ගායනයට ප්‍රතිවාදීව තවත් ගායනයක් තිබෙනවා. ෆය කණ්ඩායම. ඔව්. මේ ගායන ඉදිරිපත් වන්නේ ෆය කණ්ඩායමේ අශාන්ති. Won't you stand by me? Stand by me. Stand by me. Stand by me. සිරත දෙකා සංගීත When the night has come and the land is dark and the moon is the only
you see. No, I won't be afraid. No, I won't be afraid. Just as long as you stand by me. So darling, darling, stand by me. Oh, won't you stand by me? Stand by me. Stand by me. Stand by me. Woo! If the sky that we should look upon should tumble and fall, or the mountains should crumble to the sea. No, I won't cry. No, I won't shed a tear. Just as long as you stand by me. So darling, darling, stand by me. Oh, won't you stand by me? Stand by me. Stand by me. Stand by me. Woo! Take it over. Woo! Stand by me, stand by me, stand by me, stand by me. Whenever you're in trouble, won't you stand by me? Whoa, won't you stand by me? Stand by me, stand by me, stand by me. Woo! Thank you. කණ්ඩායමේ අවසන් තරගවේදී අශාන්තිගේ ඒ ගීතයට කණ්ඩායම් නායකයින් මෙන්න මේ ආකාරයෙන් ලකුණු ලබා දෙනවා. Thank you. මේ තමයි කය කණ්ඩායමේ අවසන් තරගවේදීම වෙනුවෙන් කණ්ඩායම් නායකයින් ලබා දී තිබෙන 60ක ලකුණු ප්‍රමාණය. කණ්ඩායමේ කය කණ්ඩායමේ තරගකරුවන් එසේ තරගවේදී අවසන් වන විට කණ්ඩායම් නායකයින්ගේ ලකුණු සටහනත් එසේ අවසන් වෙනවා. නමුත් එසේ අවසන් වූ ලකුණු වෙනුවෙන් ඔවුන්ගේ අදහස් මේ ආකාරයෙන් රැඳෙනවා. මුලින්ම අමල්ගේ ගීතය ගත්තාම අමල්ගේ ගීතය අන්තරා කොටස් දෙකේදීම ඉහළ යන තැන් දෙකේදී මම හිතනවා ගැයුණු ස්වරවල යම් අස්ථාවර බවක් මට දැනුණා. අශාන්තිගේ ගීතයේ අය ගායනා කළ බටහිර ගීතයේ තැන් කීපයකම මට යම් සිතුවන වෙනස්කම් අඩුපාඩු දැනුණා. මේ ගීත දෙක ටැලි කරද්දී බටහිර ගීතයක තිබුණු අර අඩුපාඩුකම් මට වැඩිපුර දැනෙන්නුණා. ඒක නිසා ඇයට ලකුණක් අඩුවෙන් යන්න සිද්ධ වුණා. අමල්ලාගේ ගීතය ගත්තොත් මමත් දැක්කා අන්තරා කොටස් වල ඒ ඉහළ යන ස්ථානවලදී පොඩි ගායනයේ තිබුණු පොඩි පිචින් වල පොඩි ප්‍රශ්න. ඒ වගේම අශාන්තිගේ ගායනයේ ඒ වගේම අඩුපාඩු මම දැක්කා. ඒ නිසා තමයි මම එවැනි ලකුණකට ගායනා දෙකට මගේ ලකුණු මම ලබා දුන්නේ. අමල්ගේ මම දැක්කදී ගීතේ තව උට හොඳට මතකයේ තිබුණා නම් ඊට වඩා තව හොඳට ප්‍රසංගික බව ඇති කරගනී කියලා මට දැනුණා. අශාන්තිගේ ගීතය තුලදී අශාන්ති මම හිතන්නේ ඇගේ උපරිමය කරා. මම ගොඩක් කැමති අශාන්තිගේ ෂූස් වලට. හරි ලස්සනයි ඒක. මම හිතනවා කණ්ඩායම් නායකින් දෙදෙනාගේ උපරිමයේ අවස්ථා දිස්ස කරා. අර 40% දෙමු ජනතාවට තිරහරි තීරණය කරා. කණ්ඩායම් නායකින් එසේ අදහස් පවසන විට තවත් 40%ක මනාප ප්‍රමාණයකින් මේ අවසන් තරගකරුවන්ගෙන් ජයග්‍රහණයක් කිරීමට තිබෙනවා. එය පැවරෙන්නේ එහි වගකීම පැවරෙන්නේ ප්‍රේක්ෂකයනි ඔබට. ඔබ
ඔබේ මනාපය අමල් පෙරේරාගේ දෙවන ගායනයට නම් එම කණ්ඩායමේ මුල් අකුරු 2 යොදා අංක 7ද ඔහුත් සමග තරග කළ අශාන්තිද අල්විස්ගේ දෙවන ගායනයට නම් එම කණ්ඩායමේ මුල් අකුරු 2 යොදා අංක 8ද සඳහන් කොට 77.88ට සෙන්ඩ් කරන්න. නැතිනම් 77.88 අමතා ඔබගේ මනාපය පළ කරන්න. අනන්තයේ එසේ අවසන් වූවා. ජයග්‍රාහකයා තෝරා ගැනීම වෙනුවෙන් හමු වෙමු. හෙට රාත්‍රී 9 සිරස මෙගා සංගීත